පින්නතුනේ මං අද උදේ 4ට ධර්ම දේශනාව පැවැත්වුවේ මීගමුව බන්ධනාගාරේ. 2500ක් විතර තමයි කට්ටිය හිටියේ. මගේ ජීවිතේ මං කවදාවත් මලගෙවල් වල ගිහිල්ලා හැම කම්පා වෙලා නැහැ. සේරම හිටියේ කොල්ලෝ. සේරම හිටියේ තරුණ මහත්තුරු. කියනවා හාමුදුරුවනේ 90%ක් මත්ද්‍රව්‍ය. 90%. ඒකට බලපාපු ප්‍රධාන කාරණය හේතුව තමයි මේ අපේ පවුල් පසුබිම්වල ප්‍රශ්න. පවුල් පසුබිම්වල තියෙන ගැටලු. ඒ නිසා මේ පවුල කියන කාරණය හරි වටිනවා පින්නතුනේ. මේ අර සමාජ විද්‍යාවේ උගන්වන ආර්යයි පරිසරයයි හරියට වටිනවා. අහලත් ඇති අර සත්‍ය කුබ්බ ජාතකයේ දන්නවනේ. හොරු ගාවට වැටිච්ච ගිරව් කොහොමද හැදුනේ? තාපසාරාමයට වැටිච්ච ගිරව් කොහොමද හැදුනේ? එනිසා හරියට බලපානෝ අපි ඇසුරු නිසුරු කරන පරිසරය. හරියට බලපානවා අපේ ආරය. එනිසා ආරයටයි පරිසරයටයි අභියෝග කරලා සත්පුරුෂයෝ විදියට හැසිරෙන්න බලන්න. පින්නතුනි සංසාරේ කාලෙකින් ලබාගත්ත මේ මනුෂ්‍ය ආත්ම භාවය මේක හරි දුර්ලභයි. මිනිසත් බව හරිම දුර්ලභයි. මේ දුර්ලභ මිනිසත් භවයෙන් ඔයත්තන්ට හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. සංසාරේ මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න. මේ අම්මලාගෙන් තාත්තලාගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නද? මේ වෙනකන් ජීවිතේ කවද්ද අන්තිමට නිවන් දකින්න හිතුනේ? නෑ නිකන් ඉන්න ගමන් කල්පනා කරන්න. සම්මජ්ජාතියකට නිවන් දකින්න හිතලා තියෙනවද? මේක පටන් ගන්න. මේ සංසාරේ කරපු පින් එක්කහුව වෙන වෙලාවක් දවසක් තියෙනවා. අපි කරන කියන සෑම වචනයකටම මේ සංසාරේ වග කියන්න වෙනවා පින්නතුනි. කරන කියන සෑම වචනයකටම සංසාරේ අපිට ගෙවන්න සිද්ධ වෙනවා. එනිසා හොඳට මතක තියාගන්න. පළවෙනි අවවාදය තමයි එක අකුසලයක්වත් සිද්ධ කරන්න එපා. පින්නතුනි මේ අකුසල් සිද්ධ වෙන්නේ සිතෙන්, කයෙන්, වචනයෙන්. ඔයත් එහෙම මිනී මරන්නේ නැහනේ. ඔය පව් වැඩ ටිකක් පොඩියට කරන්නේ. මොනවාද පොඩි එව්වා? මොකක් හරි නොලැබීමක් අභාග්‍යයක් තියෙන්නේ. සංසාරේ කරපු අකුසල කර්මයක් වෙන්න පුළුවන්.